HTML second video එක. HTML second video එකෙන් තමයි බලමු first video එකෙන් ඉස්සරහට පොඩ්ඩක් ගිහිල්ලා අපි first video එකේ කතා කරපු දේවල් වලින් ඉස්සරහට තව මොනවද කමාන්ඩ්ස් තියෙන්නේ කියන එක. මම first video එකේ කෝඩින් එක චුට්ටක් ගන්නම්. හරි අපි අවසන් අතර කරේ මෙන්න මෙතනින්. මොකද්ද font size එක හදන එක විතරයි. මම මේකේ ඊළඟ link එක ගන්නවා. ඊළඟ command එක font style එකක් අවශ්‍ය වුණොත් අපිට font size එක දීලා style එක change කරන්න පුළුවන්. style එක දීලා font size එක change කරන්නත් පුළුවන්. commands මාරු වුණාට ප්‍රශ්නයක් නැහැ. ඒතර මෙතන අපි පාවිච්චි කරනවා font p කියන style යටතේ යනවා නම් මෙතන අපි semicolon එකෙන් වෙන්නේ ඊළඟ attribute එක connect කරගන්න එක. ඊට පස්සේ අපි මෙතනට පාවිච්චි කරනවා font family කියලා. family මම style name එකක් දෙන්නම් comic sans ms. ඔයගලන්ට මේක පුළුවන් word කරද්දි මතක ඇති font styles list එක තියෙන combo box list එක. ඒකේ තියෙන ඕනම style name එකක් මේකට use කරගන්න පුළුවන්. අපි බලමු මේක කොහොමද style එක change වෙන්නේ කියන එක. මම දැන් මේක save කරලා browse කරනවා. අපි ඔයගොල්ලෝ දන්නවා folder එකට ගිහිල්ලා අපි folder එකක් හැදුවා HTML projects කියලා. ඒකේ අපි browse කරලා තෝරන පේන මේ style එක change වෙලා තියෙනවා comic sans ms වලින්. එහෙනම් මේ වගේ අපිට style එක change කරන්න පුළුවන් font family කියන tab එක use කරලා. හරි tag එකට font family කියන attributes එක use කරලා. ඒතර මේක තමයි use කරන්නේ. හරි. මම මේකට font color එකක් දාලා බලමු. එතකොට අපි ඒකට පොඩි simple attribute එකක් තියෙන්නේ. color :red semicolon. හරි මේ commands හොඳට බලා ගන්න. මොකද අකුරක් හරි වෙනස් වුණොත් මේ command එක වැඩ කරන්නේ නැහැ. එතකොට මේකට simple capital ප්‍රශ්නයක් නැහැ. එතකොට මේක color red කියලා දැම්මොත් දැන් අපි බලමු. මම refresh කරා. අර red color එක change වුණා නේ. එහෙනම් අපිට දැන් මෙතන attributes තුනක් පෙන්වන්න කරලා තියෙනවා. එකක් font size එක check කරලා තියෙනවා font size කියන එකෙන්. style එක font family, color එක red කියලා දාලා තියෙනවා. හරි. මම මේකට තවත් tag එකක් දාගන්නම්. paragraph tag එකක් p ඊළඟ command එක කියා දෙන්න style equal font size එක මම චුට්ටක් change කරගන්නම්. මොකද ලොකුට ඔයගලන්ට පේන්න ඕන හින්දා 50 px මම මේකට දාන්නම් alignment එකක් මට අවශ්‍ය වුණොත්. අපිට තමු මට center කරන්න ඕන ශ්‍රී ලංකා කියන වචනේ. එතකොට අපි පාවිච්චි කරනවා මේකට text align කියන එක. text align center semicolon double quotation tag එක close කරා ශ්‍රී ලංකා p tag එක close කරා. දැන් බලමු මේක කොහොමද වැඩ කරන්න කියන එක. කලින් ගත්ත එහෙමම තියෙනවා. මේ තියෙන ශ්‍රී ලංකා කියන බාන්න මේක center වුණානේ. එහෙනම් අපිට center කරන්න අවශ්‍යයි නම් alignment එක අපිට center කියන attribute එක පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේක. හරි. එතකොට ඒ වගේම මේකේ right කියලා දැම්මොත් අපිට පුළුවන් ශ්‍රී ලංකා කියන එක right side එකෙන් බලන්න. සාමාන්‍යයෙන් attribute එක අපි දැම්මේ නැත්නම් alignments බලන්න මෙතන right side එකට ආවනේ. attribute එක දැම්මේ නැත්නම් අපිට වෙන්නේ left එකේ තමයි align වෙන්නේ. අපි ඒක දැම්මත් එකයි නැත්ත් එකයි left එක වැඩ කරනවා. එහෙනම් අපි මෙතනදී තවත් අපි command එකක් use කරා attribute එකක් text align කියන එක. හරි. මම මේකට තවත් එකක් ගන්නම්. මම මේකෙම කොපියක් දාගෙන උඩ එකේ කොපියක් දාගෙන අපි බලමු මම මෙතන ටයිප් කරන්න වෙලා හින්දා කොපියක් ගත්තා. සාමාන්‍ය වෙබ්සයිට්ස් අපි කරද්දි කෝඩින්ස් කොපි කර ගන්න පුළුවන්. එතකොට වැඩේ අපිට ඉක්මන්. හරි. මම මේකේ font style එක අයින් කරනවා. font style එක අපි සාමාන්‍ය මේකේ default size එක ගන්නවා. අපි color එකත් අයින් කරා. හරි. දැන් මම මෙතනදී බලාපොරොත්තු වෙන්නේ මම size එක දාන්නම් 75 විතර. අපිට dark letters අවශ්‍ය වුණොත් අපි දන්නවා
thickness එකයි darkness එකයි දෙකම වැඩි කරන්න පුළුවන් ball කියන එකෙන්. මම මෙතනදී ball කියන එක පාවිච්චි කරනවා මේකේ කොපියක් අරගෙන. මම මේකේ තව කොපියක් ගන්නම් පල්ලෙහාට. මොකද අපිට ඒක වෙනස් වෙන විදිහ බලන්න ඕනේ හින්දා. control C control V. ball කරන්න ඕනේ මම මෙන්න මෙතනට දානවා B කියන tag එක. එතන මම මෙතනින් B කියන tag එක close කරනවා. දැන් අය බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියන එක. මේ උඩ තියෙන්නේ open initiative ශ්‍රී ලංකා කියන එක normal regular ball කරලා නැහැ. යට එකේ තියෙන්නේ අපි B tag එක එකතු කරලා තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති මේක ball වෙලා තියෙනවා. නේ? හරි මං උඩ දෙකත් අපි අයින් කරමු නැත්නම් අපි coordinates වැඩි වෙන හින්දා. ඊට පස්සේ අපි බලමු මේකේ මේ italic කියන එක වැඩ කරන්නේ කොහොමද කියන එක. මං ආපහු මේකේ කෝපියක් ගත්තා. control C control V. italic අපිට අවශ්‍ය වුණොත් අපි මේකට පාවිච්චි කරනවා I කියන එක. මෙතනින් අපි close කරනවා I කියන එක. දැන් මම මේක save කරලා refresh කළොත් අර තියෙන regular ball italic. හරි චුට්ටක් අපිට ඇල වෙලා තියෙනවනේ. අන්න ඒ වගේ අපිට පුළුවන් underline එක අපිට අවශ්‍ය වුණොත් අපි පාවිච්චි කරනවා U කියන එක. U කියන tag එක මෙතනින් මම close කරා U කියන එක. දැන් අපිට අවසාන එක අපි ගත්තොත් අපිට මෙතන පේනවා මේ underline. එහෙනම් අපිට ball කරන්න පුළුවන්, italic කරන්න පුළුවන්, underline කරන්න පුළුවන් HTML text ටික තමයි මම පෙන්වන්න කරලා තියෙන්නේ. bold italic underline තුනම අවශ්‍ය වුණොත් අපිට මෙතනට B දාන්න ඕනේ, අපව වෙනම දාන්න ඕනේ I, අපව වෙනම දාන්න ඕනේ U. හරි. ඒතර bold italic underline මෙතනින් අපි ඒ ටික close කරන්න ඕනේ. අපි close U, close I, close B. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් පාවිච්චි කරන්න. හරි. දැන් මම මේක බැලුවොත් ඉතින් උඩ මේකනේ උඩ මේක මම change කරේ bold italic underline. හරි. එහෙනම් අපිට මේ වගේ combinations ගන්න පුළුවන් commands වල. එහෙම නැත්නම් තනි use කරන්න පුළුවන්. එහෙනම් අපි මේකදී අපි කතා කරා දැන්ට font sizes හදන්න පුළුවන් ක්‍රම කීපයක් කතා කළා. H font size P paragraph යටතේ style යටතේ. ඊට පස්සේ අපිට පුළුවන් font style එක මාරු කරගන්න. ඒ වගේම අපිට පුළුවන් color එක මාරු කරගන්න. අපිට ඒ වගේම bold italic underline අපි use කරා. ඒ වගේම text alignments. එහෙනම් අපි දැන් අපිට ඔයගලන්ට දැන් පේන්න ඕනේ web page එකක් හදද්දී අපිට දැන් අපි font sizes change කරන්න දන්නවා, bold කරන්න දන්නවා, italic කරන්න දන්නවා, underline කරන්න දන්නවා, alignments දන්නවා නේද? sizes change කරන්න දන්නවා, styles දන්නවා. මෙන්න මේ වගේ tags සහ attributes පාවිච්චි කරලා තමයි අපි HTML ඉස්සරහට යන්නේ. හරි. මම හිතන්නේ මේ ටික clear ඇති. අපි මේකේ දෙවෙනි step එක පටන් ගමු. මම මෙතනම පටන් ගන්න මම මේ ටික අයින් කරලා අපිට bullet list එකක් අපිට අවශ්‍ය වුණොත්. හරි. bullet list එකක් අවශ්‍ය වුණොත් මම ඒකේ size එක චුට්ටක් වැඩි කරගන්නම් ඔයගලන්ට පේන්න ඕන හින්දා මම මේකට මෙහෙම ගන්නම් font size equal 5 විතර දා ගන්නම්. ඊතර අපි style එක අපි ඉවර කරනවා මෙතනින් බෙදීම font tag එක close කරා. ඊතර bullet list එකට අපි පාවිච්චි කරනවා tag එක තමයි UL කියන එක. මේකට අපි පාවිච්චි කරන unordered list කියන එක. ඊට පස්සේ බෙදීම UL. එතකොට මෙතනදී use කරගන්නවා list එක. හරිද? ඊතර අපි ගමුකෝ li මම ගන්නම්කෝ MS Word 2023 බෙදීම li. list එක අපි close කරා. හරිද? ආපහු මම දානවා ඊළඟ bullet එක MS Excel 2023 බෙදීම li. අපි තව එකක් දාමු li MS Access 2023 බෙදීම li. අපි තව එකක් ගමු li MS PowerPoint 2023 බෙදීම li. මෙන්න මේ විදිහට අපි list එකක් අරන් බැලුවොත් අපිට මේකෙදි දකින්න පුළුවන් bullet list එකක් ඔය තියෙන. හරි. එහෙනම් මේ bullet list එකක් ගන්න අපිට අවශ්‍ය වුණොත් මේක circular fill වෙලා අපිට එන්නේ. bullet list එකක් ගන්න අවශ්‍ය වුණොත් අපිට පුළුවන් මේ UL කියන tag එක use කරන්න. මෙන්න මේකේ types කීපයක් තියෙනවා. අපි මෙතන type කියලා මම දැම්මොත් circle කියලා. circle කියන එක දැම්මොත් බලමු මොකක්ද වෙන්නේ කියන එක මෙන්න වෙනස. circle එක දැම්මොත් බලන්න මේක fill වෙන්නේ නැහැ නේ.
ෆිල් වෙන්නේ නැතුව අපිට ගන්න අවශ්‍යයි නම් බුලට් එක අපි මෙතනට මේ ටයිප් කියලා දාලා අපිට පුළුවන් මේ සර්කල් කියන එක පාවිච්චි කරන්න. තව මේකේ තව එකක් තියෙනවා ස්ක්වෙයාර් කියලා දාලා බලමු. ස්ක්වෙයාර් කියලා දැම්මොත් අපිට මේකේ පොඩි හතරැස් කොටුවක් අපිට දකින්න පුළුවන්. හරි. චූටි හතරැස් කොටුවක් නේ. එහෙනම් අපිට මෙන්න මේ ටික පුළුවන් මේකේ දැම්මේ නැත්තම් ඩිස්ක් විදියට වැඩ කරන්නේ ටයිප් එක. ටයිප් එක දැම්මේ නැත්තම් සර්කල් එක ෆිල් වෙලා අපිට එනවා. නැත්තම් ටයිප් එක ඩිස්ක් කියලා ලියන්නත් පුළුවන්. ඩිස්ක් කියලා ලිව්වත් අපිට ඒක අර ඩිස් නොලියා හිටියත් සේම්. හරිද? ඒතර මේක අර සර්කල් එකක් ෆිල් වෙලා එන්නේ. එහෙනම් අපිට මේ ටයිප්ස් ටික අපිට පුළුවන් මේකේ පාවිච්චි කරන්න. මේකටම තියෙනවා නම්බර් ටයිප්ස් වගේක්. අපි ඒක චුට්ටක් බලමු. අපිට මම මේකම කොපියක් ගත්තා. අරගෙන මම මෙතනට දානවා OUL වෙනුවට OL කියලා. හරි. මම මෙතන ටයිප් එක නැතුව බලමු අපි ඉස්සෙල්ලාම. අපිට මේ ටයිප් එක නැතුව UL වෙනුවට OL දැම්මොත් මෙතනත් අපි OL එක ක්ලෝස් කරගන්න වෙනවා. අපිට පේනවා මේ නම්බර් ලිස්ට් එකක් ගන්න පුළුවන් මෙතනදී. අර තියෙන 1 2 3 4 නේ. ඒ විදිහට අපි වැඩ කරනවා. මෙන්න මේ OL එකට තියෙනවා ටයිප් එකක්. ටයිප්ස් කීපයක් තියෙනවා. මම දැම්මොත් එහෙනම් මෙතනට simple I දැම්මොත් ටයිප් එක දැම්මේ නැත්නම් 1 2 3 එන්නේ. simple I දැම්මොත් අපිට බන් රෝමන් ඉලක්කම් එනවා. simple රෝමන් ඉලක්කම් එනවා. මෙතනට capital I දැම්මොත් ටයිප් එකට capital රෝමන් ඉලක්කම් ලිස්ට් එකක් අපිට ගන්න පුළුවන්. හරි capital ඉලක්කම් ගන්න පුළුවන්. ඒ වගේම අපි දැම්මොත් එහෙම capital A කියන එක අපිට දකින්න පුළුවන් මෙතන ABC කියලා එනවා. හරිද? ඒ වගේම අපිට පුළුවන් මෙතන capital simple A දැම්මොත් ඒ types කීපය අපිට simple A කියලා ඉදිරිය එනවා. හරිද? එහෙනම් අපිට මේ වගේ types අපිට පුළුවන් පාවිච්චි කරන්න. හරිද? එතකොට මෙන්න මේ වගේ bullet list එකක් අපිට අවශ්‍යතාවය අනුව ගන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ projects 1 එකේ තියෙනවා multi level list එකක්. bullet and numbering list එකක්. ඒ practical එකට මම අදාළ codings ටිකක් කියලා දෙන්නම්. ඒතර ඔයගොල්ලෝ මේ practical එක class එකට ඇවිල්ලා කරන්න ඕනේ. හරි. අපි බලමු මෙන්න මේක මේ practical එකේ තියෙන කොටසක් මම කරන්නම්. දැන් ඒකේ තියෙනවා ඉස්සෙල්ලා bullet list එකක්. මම දැන් මේක අයින් කරා. බලන්න මේක මම save කරලා අපි බැලුවොත් මෙන්න මේ වගේ bullet list එකක් එනවා. දැන් අපි කතා කරානේ. දැන් මට මේකේ multi level list එකක් අවශ්‍යයි. හිතන්න මේ Word, Excel, Access තියෙන MS Office යටතේනේ. එතකොට මම දැන් මෙන්න මෙතනට මෙහෙම එකක් දානවා. මම මෙන්න මේ block එකට උඩින් තව UL එකක් දානවා. හරි UL එකක් දාලා මම මෙතනට දානවා LI එකක්. LI. හරි මම මේ disk කියන එක අයින් කරනකොට disk කොහොමදත් වැඩ කරනවනේ. දැන් නැත්තම් බන් මෙන්න මේකට උඩින් මම දැම්මේ මම මෙතනට දානවා MS Office 2023 බෙදීම LI. හරිද? එතකොට ඒ උඩින් දාපු මෙන්න මේ UL එක ක්ලෝස් කරනවා යටින්. බෙදීම UL. හරි. දැන් මම මෙතන තේරුම් ගන්න ටික පැටලෙන හින්දා මම මෙන්න මේක චූට්ටක් ඉස්සරහට කරන්නම්. බලන්න මේක අර UL එක ඇතුලේ බ්ලොක් එකක් විදිහට තමයි මේක තියෙන්නේ. මේක ඉස්සරහට නොකරත් වැඩ කරනවා. මෙන්න මේක හරි. දැන් UL එක ඇතුලේ UL එකක් තියෙනවා. ඒ UL එක තමයි මේක. අපි කලින් හරි ගස්සගත්ත එක. එතකොට ඒකට උඩින් තියෙන UL එකක් දාලා අපි මෙන්න මේක. දැන් බලමු මේක අපි කොහොමද වැඩ කරන්න කියන එක. හරි. දැන් බලන්න මෙතන MS Office 2023 ගෑටලා මෙතන පොඩි ඉන්ඩෙන්ට් එකක් ගිහිල්ලා bullet style එක ඔටෝමැටිකලි මාරු කරගෙන තියෙනවා. හරිද? ඔටෝමැටිකලි මාරු කරගෙන තියෙනවා මෙයා. ඒක ඩිස්ක් විදිහට පෙන්වන්නේ නැහැ. මොකද ඒක අර සර්කල් විදිහට පෙන්වන්නේ. මොකද මේකයි මික්ස් වෙන හින්දා. එහෙනම් අපිට බලන්න මෙතනදී ඒක වෙලා තියෙනවා. මෙන්න මේක කලින් UL එක ඇතුලේ තියෙන්නේ. මම දැන් මේ UL එකට එළියෙන් දැම්මුත් මොකක් හරි දෙකක්. LI මම මෙතන දාන්නම්කෝ computer operating system කියලා. computer operating systems. දාලා මම මෙතන LI කියලා දැම්මා. දැන් ඒක අපි දැම්මේ මෙන්න මේ බ්ලොක් එකකින් එළියේ. මෙන්න මේ බ්ලොක් එකකින් එළියේ දැම්මේ මේක මේ. හරි ඒ කියන්නේ මේ බ්ලොක් එකට ඒක අයිති වෙන්නේ. මෙන්න මේ බ්ලොක් එකට අයිති වෙන්නේ. මේකට ඒක සබ් එකක් නේ මේක ඇතුලේ තියෙන්නේ. දැන් මම මේක බැලුවොත් ඔයගලන්ට දකින්න පුළුවන් මේකදී මෙන්න මේ previous bullet එකේ ඉන්නේ මේ තියෙන්නේ. මේක යටතේ මේක තිබ්බේ. එහෙනම් මේක අපිට ඒක මෙතනදී එනවනේ. ඔන්න ওই විදිහට තමයි multi level list එක හදන්නේ. අපි තුමු computer operating systems වර්ග දෙක කීපයක් අපි දාමුකෝ. මම මේක දාන්න වෙන බ්ලොක් එකක් විදිහට. මම දාන්න මේක order list එකක් විදිහට.
order list එකක් type එකත් මම මාරු කරන්නම් ROM ඉලක්කම් වලින් ගන්න ඕනේද I කියලා. හරිද? මම පොඩ්ඩක් මේ ඈඩ් කරේ ඔයගලන්ට පැහැදිලි වෙන්නේ මේ ඈඩ් නොකලත් වැඩ කරනවා. හරි? OL. The computer operating systems. Computer operating systems වල තියෙන ಜಾති කීපයක් අපි ලියමු බලන්න. එකක් තමයි DOS කියන එක. DOS. අපි මේවා කතා කරලා තියෙන්නේ. ඊට පස්සේ ලිස්ට් එකක් තව එකක් දානවා Windows. Windows XP කියලා කියමු. හරි. Windows XP කියලා එකක් තිබ්බා operating system එකක් ඉස්සර. තව එකක් අපි දාමුකෝ Windows තවත් operating system එකක් තියෙනවා Windows 8 කියලා කියමුකෝ. හරි. එතකොට බෙදීම එල්ලයි. තව එකක් තියෙන operating system එකක් Windows 11 කියලා කියමුකෝ. හරි. එක versions නේ. හරි. දැන් බලන්න මේක මෙන්න මේක sub එකක් විදිහට වැඩ කරන්නේ. හරි මේ මෙතන sub එකක් විදිහට වැඩ කරනවා. එතකොට මේක ඇතුලේ තියෙන්නේ. එහෙනම් මේක වෙනම indent වෙලා මේක වැටෙන්න ඕනේ. බලන්න මේක ගියොත් එහෙම බලන්න ඒක indent වෙලා ROM ඉලක්ක වෙනවා නේ. එතකොට අපි හිතමු දැන් මට ඕනේ කම්පියුටර් හાર્ඩ්වෙයාර් කියලා කලින් එකේ නේද එහෙනම් මම මේකට එළියට ඇවිල්ලා මම ගැහුවොත් අර කලින් previous එක නේද? ඒ කියන්නේ disk විදිහට මම මෙතන දාන්නම්කෝ කම්පියුටර් හાર્ඩ්වෙයාර් කියලා. ලිස්ට් එකක් දැම්ම. හරි. දැන් මම බලමු මේක කොහොමද වැඩ කරන්න කියලා. දැන් මම මෙතන වැඩ කළොත් මම ස්ටෙප් බයි ස්ටෙප් යනකොට තේරෙන්න ඕනේ හින්දා මේක මෙතනින් මේ ලෙවල් එකේ ආවේ නේ. අන්න ඒ වගේ අපිට පුළුවන් මෙතන පාවිච්චි කරන්න. හරිද? දැන් අපි හිතමු hardware වල අපිට versions දෙකක් තියෙනවා කියලා input devices output devices කියලා. හරි. එතන මම මේකට දානවා OL එකක් අපි දාමුකෝ type එක simple A capital A කියලා. එතකොට ඒකේ block එක මම දැම්මා මෙතනින් බෙදීම OL එක ඒක block එක close කරා නේ. එතකොට අපි මෙතන දාමු අපිට තියෙමු capital මම මෙතන දානවා LI input device බෙදීම LI. ඒ කියන්නේ hardware තියෙන වර්ග දෙකක් අපි ගමු input device and output device. හරි. දැන් බලමු අපි මේක කොහොමද වැඩ කරන්න කියලා. දැන් මම මේක බැලුවොත් save කරලා අන්න බලන්න මේක දැන් බලන්න ඒකනේ අපිට input device වර්ග දෙකක් දාමු බලන්න ඒක නම් මේක ඇතුළට අපි දාන්න පුළුවන් ආපහු එකක් ඕනනම් OL එකක් OL type එක අපි දාමුකෝ simple A කියලා. හරි. එතකොට ඒකේ close එක මෙතනට ගන්නවා බෙදීම OL. එතකොට අපිට හොලන් දැන් තේරෙනද යන්නේ style එක නේ. දැන් මෙතනදී අපි තුමු මම මේ ඈඩ් කරන්නේ පැහැදිලි වෙන්න. නමුත් ඈඩ් කරනත් එක ලයින් එකේ ගහන්න පුළුවන්. එතකොට මම මෙතන දාමුකෝ input device එකක් විදිහට ගමු mouse එක input device එකක්. අපි computer hardware theory එකක්ද කතා කරනවා. LI අපි තුමුකෝ තවත් input device එකක් keyboard. බන් ඒක දැන් sub එකක් විදිහට ආපහු වැඩ කරනවා නේ. එතකොට දැන් අපි මේක save කරොත් save කළා බැලුවොත් එහෙම මේකේ sub එකක් විදිහට input device key mouse keyboard. මෙන්න මේ ස්ටයිල් එකට තමයි මේ කෝඩින්ස් වැඩ කරන්නේ. දැන් ඔයගලන්ට මේක පැහැදිලි වෙන්න ඇති. හරි මම ක්ලාස් එකේ බෝඩ් එක ඇඳලත් මේවා පැහැදිලි කරලා තියෙනවා. ඒතර බන් මෙන්න මේකේ ක්ලෝස් එක කොහෙද තියෙන්නේ? මේකේ ක්ලෝස් එක තියෙන්නේ යට. මෙන්න මෙතන. ඒක හොඳට මතක ගන්න ක්ලෝස් දා ගන්න ඕනේ. හරිද? එතකොට එක සබ් එකක් මොකද්ද? එක සබ් එකක් තියෙන්නේ මෙන්න මේක. හරිද? ඒ කියන්නේ ඒක මෙන්න මේක ඇතුලේ එක සබ් එකක්. එතකොට ඒක ඇතුලේ තවත් සබ් එකක් මොකද්ද? මෙන්න මේක. ඒ වතර ඉන්ඩෙන්ට් වෙලා එන්නේ සබ්ස්. මේ සබ් එකෙන් එළියේ තියෙන්නේ මේ level 1 එක. මේ MS Office computer operating system. මේක හොඳට ස්ටඩි කරන්න ඕගොල්ලෝ පොතක ලියාගෙන ඊට පස්සේ මේක තව සබ් එකක්. ඒ සබ් එක ඇතුලේ තව සබ් එකක් තියෙනවා. ඒතර ඒක මේක ඉන්ඩෙන්ට් වෙලා තියෙනවා ඇතුලේ නේ. ඒතර මේ ක්ලෝස් කරන්න ඕනේ සබ් එකක් කියලා කියන්නේ මෙතන ඕපන් එක මෙතනින් ක්ලෝස් එක. හරි මේක order list එකක්. UL කියන unorder list එකක්. මෙන්න මේ විදිහට අපිට පුළුවන් multi level list එකක් web page එකකට එකතු කරගන්න. හරි. මම හිතන්නේ මේක පැහැදිලි වෙන්න ඇති ඔයගොල්ලන්ට. එහෙනම් මේ වීඩියෝ එකෙන් අපි මම මෙතනින් නතර වෙනවා. ඊළඟ වීඩියෝ එකේදී මම ඔයගොල්ලන්ට කතා කරනවා අපි HTML වලින් tables අපි කොහොමද create කරගන්නේ කියන එක. හරි? හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු. මේක ඔයගොල්ලෝ හොඳට practice කරගන්න.